ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් අපට සුබ දවසක්. යෙරමියා 33:3 දෙවියන් වහන්සේට කතා කරන්න දුරකථන අංකයක් තියෙනවා. ඔබ හැමෝටම දුරකථන අංක බොහෝ තිබෙනවා. නමුත් ස්වාමින් වහන්සේට කතා කරන්න තියෙන එකම දුරකථන අංකය මේ යෙරමියා 33:3 3. ඉතින් ඔබ නිතර මේ දුරකථන අංකයට කතා කරනවා නම් අනිවාර්යෙන්ම ඔබට උන්වහන්සේගේ උත්තර ලැබෙනවමයි. ඔබ දන්නවා මේ වචනේ කතා කරනවා මට යාඥා කරන්න එවිට මම නුඹට උත්තර දී නුඹ නොදන්න මහත් වූ අමාරු දේ නුඹට පෙන්වන්නෙමි. ආමෙන්. ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට දීලා තියෙන පොරොන්දු පදයක් මේක. ඉතින් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට කතා කරන්න යාඥාව කියන්නේ දෙවියන් වහන්සේ සමග ඔබ මම කතා කරන එකයි. ඉතින් උන්වහන්සේ කියනවා නුඹ මට යාඥා කරන්න. යාඥා කරොත් තමයි උන්වහන්සේගෙන් ඔබට උත්තර ලැබෙන්නේ. ඔබ නිතර කල්පනා කරලා බලන්න ඔබ යමක් උන්වහන්සේගෙන් ඉල්ලන්න කලින් උන්වහන්සේත් ඔබට යමක් කරන්න කියලා උන්වහන්සේ කියලා තියෙනවා. ඉතින් පළමු කොට උන්වහන්සේ ඔබට මට කරන්න කියලා තියෙන දේ ඔබ මම එකට කීකරුව ඒක කරනකොට උන්වහන්සේගේ කොටස උන්වහන්සේ ඉටු කරන්න නිතරම සූදානම්ව සිටිනවා. ඉතින් උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට යාඥා කරන්න. ඊට පස්සේ අපි නොදන්න මහත් වූ අමාරු දේ උන්වහන්සේ ඔබට මට පෙන්වන්න යන බව ස්වාමින් වහන්සේ කතා කරනවා. ඔබ යාඥා කරන විට දෙවියන් වහන්සේය අසන්නම යනවා. ඒ වගේම තමයි ඔබ උන්වහන්සේට ඇහුම්කන් දෙන විට උන්වහන්සේ ඔබට කතා කරන්න යනවා. ඔබ විශ්වාසයේ තබන විට දෙවියන් වහන්සේ තුල ක්‍රියා කරමින් ඔබට උපකාර කරලා උත්තර දෙන්න යනවා. ඔබට මඟ පෙන්වන්න යනවා. ඔබ ඉතින් ඇදහිල්ලෙන්ම මේ ගැන විශ්වාස කරමින් ඇදහිල්ලෙන් ඔබ ක්‍රියා කරන්න. ස්වාමින් වහන්සේ ඔබට ඊට මඟ පෙන්වමින් සුද්ධාත්මයන් වහන්සේට ඔබට උපකාර කරමින් ඔබව රැගෙන යනසේක. ඔබට ජේසු පීඨයි සුබ දවසක්.